ඇසුර වැරදුනොත් සසරම වරදිනවා කියලා කතාවක් අපි නිතර අහනවනේ. ඔකට ගැලපෙන කතාවක් මට හම්බුණා. මේක ඉන්දියාවේ කතාවක්. කෝවිලකට නිතර ඇවිල්ලා දෙවියන්ට ප්‍රාර්ථනා කරනවා පිරිමි ළමෙක් මට රටේ ලෝකේ දක්ෂම දන්න චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඕනි කියලා. එයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. වයස අවුරුදු 18ක් 19ක් ඇති. එක දවසක් මේ පූසාරිතුමා කෝවිලේ එයා කතා කරලා මෙයාට කියනවා ඔයාට පුළුවන් නම් කෝවිල වෙනුවෙන් චිත්‍රයක් අඳින්න. මොකද්ද අඳින්න ඕන කියලා ඇහුවම පූසාරිතුමා කියනවා කංශවදය අඳින්න කියලා. කංශවදය කියන එක දන්නේ නැති අයට කෙටි විස්තරයක් කියන්නම්. විෂ්ණු ක්‍රිෂ්ණ කියලා කියන්නේ යහපතේ නියෝජනය. එතකොට කංශ කියලා කියන්නේ ක්‍රිෂ්ණගේ අම්මා වාසුකීගේ මාමා. කංශ කියලා කියන්නේ තමන්ගේ නංගිට බොහොම ආදරේ කෙනෙක් රජ කෙනෙක්. හැබැයි කංශගේ නංගි වාසුකී සම්බන්ධයෙන් අනාගත වාක්‍යයක් කියවෙනවා මෙයාට හම්බ වෙන 8 වෙනි දරුවා. කංශ රජතුමාව මරලා රජ වෙනවා කියලා. ඒතර කංශ රජතුමා හිතන් ඉන්නේ හැමදාම රට පාලනය කරමින් අමරණීය ජීවිතයක් ගත කරන්නත් එක්ක. ඉතින් මෙයා තීරණය කරනවා නංගිවයි නංගිගේ ස්වාමි පුරුෂයාවයි හිර කරලා නංගිට හම්බ වෙන දරුවෝ ඔක්කොම මරන්න. ඒ විදිහට ළමයි 7 දෙනෙක්ද 6 දෙනෙක්ද කොහෙද මරනවා. මෙයා කුමාරි ක්‍රිෂ්ණ ඉතුරු වෙනවා. එයා ඉතින් සරුව යහපත ස්ථාපනය කරන්නේ නේ කෙනානේ. එතකොට නන්ද සහ යශෝදා කියලා ගවයෝ ඇති කරන ගමක අම්මෙක් තාත්තෙක් ගාව හැදෙන ක්‍රිෂ්ණ කුමාරයා. එයාට වයස අවුරුදු 12 විතර. කංශ රජතුමාම සංවිධානය කරපු මල්ලවපොර තරඟයකට ගිහිල්ලා කංශ රජතුමාව පරාජය කරලා ඔටුන්න බිම දාලා පෑගුවා කියලා කියනවා. මේ කතාව එක එක විදිහට තියෙනවා. හොඳේ අපේ ප්‍රධාන කතාව එක නෙවෙයි නිසා මේක යාන්තම් දැනගත්තම ඇති. සමහර විට ලංකාවේ ගියපු බඩබෝල කන්නාගේ ටෙලිනාට්‍ය බලපු අය කංශ ගැන දන්නවා. එතකොට දැන් කංශ කියලා කියන්නේ රූපයෙන් බොහොම රෞද්‍ර ඒ වගේම නරක ජරා ගති ගුණ තියෙන හැඩි දැඩි උස මහත රජ කෙනෙක්. මෙයාගේ උස මහත හැඩි දැඩි බවට ඒ දුෂ්ට බවට ආදරය කරපු සමහර කාන්තාවොත් හිටියා කියලා කියනවා. මේ කංශ පරාජය කරපු ක්‍රිෂ්ණ හැඳින්වෙන්නේ බාල ක්‍රිෂ්ණ හැටියට. ඒ කියන්නේ එයා ඒ වෙනකොට වැඩි හිටියෙක් නෙමෙයි. තවමත් අවුරුදු 11ක 12ක විතර ළමෙක්. කංශවදේ චිත්‍රය අඳින්න නම් දැන් චිත්‍ර ශිල්පියාට ඕන වෙනවා ක්‍රිෂ්ණ වගේ ළමෙක්. එතකොට දැන් චිත්‍ර ශිල්පියාට වයස අවුරුදු 18ක් 19ක්. එයා හොයනවා ළමෙක්ව ක්‍රිෂ්ණ වගේ එයාට බලා ගන්න. ඒ ළමයා ඉස්සරහා තියාගෙන තමයි චිත්‍රය අඳින්න ඕන. ගමේ සහ අහල ගම්වල මේ කෝවිලට එන පවුල් ඔක්කොගෙම ඉන්න අවුරුදු 11ට 12ට අඩු ළමයි එකතු කරලා බලනකොට මේ චිත්‍ර ශිල්පියා දකිනවා එක්තරා ළමෙක් මුදු මුදු කොණ්ඩයක් තියෙන ලස්සනට තොල් කන් නහය පිහිටලා තියෙන ලස්සන පිරිමි ළමෙක්. එයා මේ පිරිමි ළමයාව අරගෙන ක්‍රිෂ්ණ රූපය අඳිනවා. ක්‍රිෂ්ණ රූපේ උඩ කොටස ඇඳලා දැන් කකුල් කොටස විතරයි පොඩ්ඩක් අඳින්න තියෙන්නේ. ඒ අතරේ මේ චිත්‍ර ශිල්පියාට නගරයේ විශේෂ ප්‍රභූවරයෙක්ගෙන් ආරාධනාවක් හම්බෙනවා චිත්‍රයක් අඳින්න. එයා පූසාරිතුමාට කියනවා මේ චිත්‍රය තියලා තියන්න මං ආපහු ඇවිත් මේකේ ඉතුරු අඩුව අඳින්නම් කියලා. දැන් චිත්‍ර ශිල්පියා යනවා නගරයට අවුරුදු 18යි 19යි. ඒ ප්‍රභූවරයාගේ චිත්‍රයෙන් පස්සේ එයාට දිගටම චිත්‍ර අඳින්න ආරාධනා හම්බ වෙනවා. මෙයා දිගින් දිගට චිත්‍ර අඳිමින් යනවා ලෝක පූජිත වෙන තත්වයට. දැන් මෙයාගේ උපංගමයේ අය මෙයා ගැන දැනගන්නේ පත්තර වලින්. මේ වගේ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් අපේ ගමෙන් බිහි වුණායි කියලා. ඉතින් ඔන්න චිත්‍ර ශිල්පියා මැදි වයසේ අගභාගයටපත් වෙනකන් ආපහු ගමට එන්නේ නැහැ. ඕනම මිනිස්සෙකුට අවශ්‍ය දේවල් දිනාගෙන ගිහින් අවසාන ලක්ෂයකට ආවට පස්සේ එක්තරා වයසකටත් ආවට පස්සේ දේවල් ඔක්කොම එපා වෙනවනේ. දැන් නම් මේ ඔක්කොම ඇති. මට ඉතින් මේ ඔක්කොම ලැබුණොත් මුකුත් නෑ වගේනේ කියලා හිතන තැනක් එනවනේ. අන්න එහෙම තැනකදී මේ චිත්‍ර ශිල්පියාට හිතෙනවා ගමට යන්න ඕනේ කියලා. මෙයා ආපහු ගමට එනවා. ගමට ඇවිල්ලා එයාගේ කෝවිලට යනවා. ගියපුවම දැන් පූසාරිතුමා හොඳටම වයසයි. එයා පූසාරිත් එක්ක කියනවා මම මෙහෙම ගියා මම මෙච්චර දේවල් ලබා ගත්තා. මම මෙච්චර දේවල් කළා ඒත් මට මුකුත් කළේ නෑ වගේ හිතෙනවා. එතකොට පූසාරිතුමා කියනවා එච්චර දේවල් කළාට උපංගමට මුකුත්ම කළේ නෑනේ. එතකොට චිත්‍ර ශිල්පියාට මතක් වෙනවා මම මෙතන ඇඳන්නේ චිත්‍රයක්. පූසාරිතුමා කියන ඔය හිතන දේ හරි. ඒ චිත්‍රයේ අඩුව සම්පූර්ණ කරන්න ඔයාට ඕනනම් පුළුවන්. මම ඒක අයින් කළේ නෑ. ඒ අඩුව එහෙමම තියෙනවා.
චිත්‍ර ශිල්පියා ගබඩාවට ගිහිල්ලා බලනවා තමන් ඇඳලා අඩුව තියලා ගියපු චිත්‍රය ඒ විදිහටම තියෙනවා. එයා පටන් ගන්නවා චිත්‍රය සම්පූර්ණ කරන්න. ක්‍රිෂ්ණගේ කකුල් ආශ්‍රිතව පොඩි අඩුපාඩු ටිකක් විතරනේ තිබ්බේ. බාලකෘෂ්ණ වයස අවුරුදු 11 12 ක්‍රිෂ්ණ. දැන් මෙයා එළියට ගිහින් පූසාරිට කියනවා පූසාරිතුමනි දැන් චිත්‍රය ඉතුරු අඩුව සම්පූර්ණ කරන්න නම් කංශ ඕන. දැන් කංශ වදේනේ අඳින්නේ. ක්‍රිෂ්ණ ඉන්නවා කංශ කෙනෙක් ඕන. දැන් අපි කංශ කෙනෙක් හොයමු කියලා දැන් මුළු ගමේම ඉන්න මිනිස්සුන්ව ගෙනල්ලා බලනවා කංශ වඳින්න සුදුසු කෙනෙක්. හැබැයි කංශ කියලා කියන්නේ දුෂ්ට වුණත් නපුරු වුණත් රජ කෙනෙක්. රාජ ලීලාව තියෙන්න ඕන. ඇඟේ රාජකීය ලීලාව තියෙන්න ඕන. කර්කශ වුණ මේ මිනිස්සු අතර එහෙම රාජකීය ලීලාවක් තියෙන කෙනෙක්ව හොයාගන්න බෑ. තවත් බොහොම හොයලා හොයාගන්න බැරි වෙනකොට මේ පූසාරි කියනවා මේ ජේලර් කෙනෙක් ඉන්නවා මගේ හිතවතෙක් අපිට ඕන හිරෙන් හොයාගන්න පුළුවන් වෙයි ඔය වගේ අය. මොකද ඔය වගේ උසමහත දේහධාරී ලස්සන මිනිස්සු හිරෙත් ඉන්නවා කියලා. මේ දෙන්න අර ජේලර්ගේ උදව්වෙන් හිරගෙදරට ගිහිල්ලා හිරගෙදර ඉන්න හිරකාරයෝ ඔක්කොම දිහා බලාගෙන ගිහිල්ලා චිත්‍ර ශිල්පියා එක මිනිස්සෙක්ව තෝරගන්නවා. එක තරුණෙක් හොඳ හැඩි තරුණෙක් රාජකීය ලීලාව තියෙන නමුත් හිරේ ඉන්න තරුණෙක්. ඉතින් මේ තරුණයාව එළියට අරගෙන ඇවිල්ලා චිත්‍රයේ ඉතුරු අඩුව අඳින්න පටන් ගන්නවා. දැන් ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් ලයිව් චිත්‍රයක් අඳිනවා. කංශගේ චිත්‍රය. චිත්‍රය අඳින තැන හිරකාරයා ඉඳගෙන ඉන්නවා දුෂ්ට දුර්ජන මූණ තියාගෙන. හොඳ හැඩි දේහධාරී හදපු ඇඟක්. චිත්‍රය ඇඳලා ඉවර වෙනකොට දැන් කංශ වදය ඇඳලා ඉවරයි. බාලකෘෂ්ණන් විසින් කංශව පරාජය කරනවා. දැන් සජීවීව මේක බලාගෙන හිටපු මුළු සෙනගම ප්‍රීති ഘോഷා නගලා අප්පුඩි ගහලා ප්‍රශංසා කරන්න පටන් ගන්නවා. එතකොට දැන් අර කංශට තෝරගත්ත හිරකාරයා ඉන්නේ. එයා හයියෙන් අඬන්න පටන් ගන්නවා. ජේලර් ගිහින් අහනවා පිස්සුද ඇයි අඬන්නේ? කංශ වුණාට කංශ කියන්නේ රජ කෙනෙක්. අනිත් එක ඉතින් මේ කෝවිලේ හැමදාම මේ චිත්‍ර තියෙයි. උඹට කොච්චර නම්බුවක්ද? එහෙම නැත්නම් උඹට කවදාවත් ඔහොම ප්‍රසිද්ධ වෙන්න පුළුවන්ද? මොනවනොත් උඹට වාසනාවක් තිබිලා තියෙන මේ චිත්‍රයකට පෙනී හිටින්න. ඒකට මොකටද අඬන්නේ? එහෙම අහනවා. එතකොට මේ හිරකාරයා කියනවා නෑ මං අඬන්නේ මාව කංශට ගත්තට නෙමෙයි. ඔය චිත්‍රයේ ඉන්න ක්‍රිෂ්ණත් මම කියලා. ඒ කියන්නේ මීට අවුරුදු ගානකට කලින් මගේ ළමා කාලේ මේ චිත්‍ර ශිල්පියා තරුණ කාලේ එයා කංශවදයේ චිත්‍රය අඳින්න ක්‍රිෂ්ණට සමාන රූපයක් හෙව්වා. ක්‍රිෂ්ණට සමාන භාව ප්‍රකාශන තියෙන ලස්සන සත්‍යවාදී සුන්දර මුණක් හෙව්වා. එතකොට ගමේ ළමයි ඔක්කොම එකතු කරලා ඒ ළමයි අතරින් මෙයා ක්‍රිෂ්ණට තෝරගත්තේ මාව. අතරමඟදී මට ඇසුර වැරදුනා. අද මං හිරගෙදර ඉන්නවා. අවසානයේ දුෂ්ට දුර්ජන නපුරු මූණක් තිබ්බ අයහපතේ නියෝජනය කියලා කියන කංශව අඳින්නත් එයා තෝරගත්තේ මාව. මේ චිත්‍රයේ ඉන්න බාලකෘෂ්ණත් මම වැඩිහිටි කංශත් මම කියලා ඒ හිරකාරයා කියනවා. සර්ව යහපතේ නියෝජනය වූ බාලකෘෂ්ණගේ භාව ප්‍රකාශන තිබ්බ මූණෙම සර්ව යහපතේ භාව ප්‍රකාශන තිබ්බ කංශගේ මූණත් වැඩෙන්න කොහොම ඉරණමක්ද? කොහොම කාලයක්ද? ඇසුර වැරදුනොත් සසරම වරදිනවා.